ගොඩක් හදන්න යන්නේ මගේ සංකුට්ටෝ ටික. මේ දවස් ටිකේ සඳ ඉන්න පැත්ත හරියට සහරා කාන්තාර වගේ ළමයි උස්නේ ළමයි උස්නේ. ඒ හින්දා ඉරක රැස් බස්සන්ඩ සඳ හදනවා බේලි ඉර ලොකු නෑ ළමයි සඳට. තොපිත් විසූප දස්සන විලම්බීත ගිලගිල ඉන්නතුව මේ වගේ ගුණ බීම જાති හදාගෙන බීපියව්. හරිද? තොපිට සැර බීම જાතියක් දුන්නොත් නම් බොයි. මුලින්ම බෙලිගෙඩිය පළලා ඇතුළේ තියෙන මදි භාජනයකට දාගන්න ඕන ළමයි. පස්සේ හිතේ පදමට වතුර දාගෙන ඔය විදියට මිරික ගන්න ඕන ළමයි. මිරිකණ්ඩ කිව්වහම මිරික පල්ලා. තොපිට සඳ බෙන්ඩරෙන් ගහන්න කිව්වද? බෙන්ඩරෙන් ගැව්වහම ඇටකුඩු වෙලා තිත්තර හයනවා ළමයි. පඬිත වැඩ කරන්න ගිහලා වරෙන්කෝ සඳට බැනගෙන දෙන්නේ පයින් තොපිටම. වතුර මදි වගේ නම් ආයෙ දාගන්න ඕන ළමයි. ඊට පස්සේ ඔයකේ තියෙන ඇට ටික අයින් කරලා ඔයක ගොට්ටකින් හොඳට පෙරා ගන්න ඕන ළමයි. ඔය සඳ පෙන්නන්නේ අයින් කරපු පස්සේ දාපල්ලා සීනි බලන්ඩ ළමයි සඳ සීනි හැඳි කීයක් දානවද කියලා. කූඹි කාලා මැරෙන්නේ දවසක මු. නොකා නොබී මැරෙනවට වඩා කාලා බීලා මැරෙන එක සැපයි ළමයි. එහෙමයි කියලා කන්නේ තොපි එක එක විලම්බිත. පස්සේ දාගන්නවා ළමයි ලුණු. ඊට පස්සේ ඉතින් හැමදෑම වගේ කලමණ්ඩ තමා තියෙන්නේ. මේක මාරම රහයි ළමයි. ඒ වගේම පට්ටම ගුණයි. තොපිත් අනිවාර්යෙන් මේක හදන්න ඕන. තොපිට මං හොඳින් හරි නරකින් හරි මේක හදලා පොවනවම තමයි ළඟපාත හිටියානම් හරහට අරන් පොවනවා මං තොපිට උගුර. එච්චරටම රහයි ළමයි මේක. අනිවාර්යෙන් ඔයාලත් හදලා බොන්න. ඔයාලා සඳව සබ්ස්ක්‍රයිබ් පාරකුත් දාන්න ළමයි. හරිද? සඳ යනවා. බයි.